අන්‍යයන් හසේරබුන්. එහෙනම් අද අපි 81 ඉඳන් ඉදිරියට දෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. මේ 81 ඉඳන් හැදෙන ප්‍රශ්න වලට ගණිත නාම භාවිතා කරලා තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයා ගණිත නාම ඉගෙනගෙන නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන වීඩියෝ දෙකත් බලලා මේ වීඩියෝ එකට සෙට් වෙන්න. එහෙනම් දැන් යන් වීඩියෝ එකට. අපි එහෙනම් ලේසිම ක්‍රම භාවිතා කරලා මේ ප්‍රශ්න රටාව සාකච්ඡා කරමු. අපි එහෙනම් බලමු 81 වෙනි ප්‍රශ්නය. 81 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සපත්තු ජෝඩු කිහිපයක්. අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර හොයාගන්න පිළිතුරු ඔක්කොම කියවන්න ඕනේ නැතුව ඊටාම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලම බලන්න ඕනේ මෙතන සපත්තු ජෝඩු කීයක් තියෙනවද කියලා. මෙතන තියෙනවා han tu se. ඒ කියන්නේ සපත්තු ජෝඩු 3ක් තියෙනවා. ඊළඟට බලන්න ඕනේ මේ පිළිතුරු හතරෙන් se කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. මෙතන se කියලා තියෙනවා දෙවෙනි පිළිතුරේ. ඊළඟට බලන්න ඕනේ සපත්තු වලට කියන නම සහ එම සපත්තු ජෝඩු ගණන් කරන ඒකකය නිවැරදිද කියලා. මෙතන තියෙනවා කුදුගා සේ කොල්රේ ඉසම්නිදා. කොල්රේ කියන්නේ සපත්තු ජෝඩු වැනි දේවල් ගණන් කරන ඒකකය. එහෙනම් මෙතන නිවැරදි පිළිතුර තමයි අංක 2. අනිත් පිළිතුරු තුනෙත් වෙනස් වෙන්නේ ප්‍රමාණය විතරයි. ඒකකය සහ එකට කියන නම ඒ පිළිතුරු තුනෙත් නිවැරදිව තියෙනවා. අපි එහෙනම් යමු 82 වෙනි ප්‍රශ්නයට. 82 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ සපත්තු ජෝඩු කීපයක්. ඉස්සෙල්ලා වගේම මෙතන සපත්තු කීයක් තියෙනවද කියලා ගණන් කරගෙන ඉමු. මෙතන තියෙනවා han tu se ne. ඒ කියන්නේ සපත්තු ජෝඩු 4ක් තියෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ ne කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. මෙතන ne කියලා තියෙනවා දෙවෙනි පිළිතුරේ. ඊළඟට බලන්න ඕනේ සපත්තු වලට කියන නම සහ ඒක ගණන් කරන ඒකකය නිවැරදිද කියලා. මෙතන කුදුගා කියන සපත්තු ne kolre isamnida. ඒ කියන්නේ සපත්තු ජෝඩු 4ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ අංක 2. අනිත් පිළිතුරු තුනේ තියෙන්නේ ඒකකයේ සහ නම සමානයි. ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. පළවෙනි පිළිතුරේ තියෙනවා කුදුගා සේකොල් රේසම් නිදා. ඒ කියන්නේ සපත්තු ජෝඩු 3ක් තියෙනවා. ඒක වැරදි. දෙවෙනි එක තමයි නිවැරදි එක. ඊළඟට තුන්වෙනි එකේ තියෙනවා කුදුගා තසොත් කොල් රේසම් නිදා. ඒ කියන්නේ සපත්තු ජෝඩු 5ක් තියෙනවා. ඊළඟට හතරවෙනි එකේ තියෙන්නේ කුදුගා යොසොත් කොල් රේසම් නිදා. සපත්තු ජෝඩු 6ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. එහෙනම් අපි යමු ඊළඟට 83 වෙනි ප්‍රශ්නෙට. 83 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සපත්තු ජෝඩු. ඉස්සෙල්ලා වගේම අපි මුලින්ම සපත්තු ජෝඩු ගණන් කරගෙන ඉන්න ඕනේ. මෙතන තියෙනවා han tu se ne tasot. ඒ කියන්නේ සපත්තු ජෝඩු 5ක් තියෙනවා. ඊළඟට බලන්න ඕනේ tasot කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. tasot කියලා තියෙනවා පළවෙනි පිළිතුරේ. ඊළඟට බලන්න ඕනේ ගණන් කරන ඒකකය නිවැරදිද කියලා. කොල්රේ කියලා තියෙනවා ජෝඩු ගණන් කරන ඒකකේ. ඊළඟට කුදුගා කියන්නේ සපත්තු කුදුගා තසොත් කොල්රේ ඉසම්නිදා කියන්නේ සපත්තු ජෝඩු 5ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර අංක 1. දෙවෙනි එකේ තියෙන්නේ කුදුගා යොසොත් කොල්රේ ඉසම්නිදා කියලා. ඒ කියන්නේ සපත්තු ජෝඩු 6ක් තියෙනවා. ඒක වැරදි. තුන්වෙනි එකේ තියෙන්නේ කුදුගා ඉල්ගොප් කොල්රේ ඉසම්නිදා කියලා. ඒ කියන්නේ සපත්තු ජෝඩු 7ක් තියෙනවා. ඒකත් වැරදි. හතරවෙනි එකේ තියෙන්නේ කුදුගා යොදොල් කොල්රේ ඉසම්නිදා කියලා. කුදුගා යොදොල් කොල්රේ ඉසම්නිදා කියන්නේ සපත්තු ජෝඩු 8ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. අපි එහෙනම් යමු 84 වෙනි ප්‍රශ්නෙට. 84 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ මෝටර රථ කීපයක්. මුලින්ම අපි එතන තියෙන මෝටර රථ ගණන් කරගෙන ඉන්න ඕනේ. han tu se ne tasot yosot. ඒ කියන්නේ මෝටර රථ 6ක් තියෙනවා. ඊළඟට බලන්න ඕනේ යොසොත් කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. යොසොත් කියලා තියෙනවා දෙවෙනි පිළිතුරේ. ඊළඟට ඒක ගණන් කරන ඒකකය නිවැරදිද කියලා බලන්න ඕනේ. මෙතන තේ කියලා තියෙන්නේ මෝටර රථ යන්ත්‍ර සූත්‍ර වැනි දේවල් ගණන් කරන ඒකකය. ඒකත් නිවැරදි. ඊළඟට චදොන් චාගා කියලා තියෙනවා මෝටර රථ යොසොත් තේ ඉසම්නිදා. මෝටර රථ 6ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2. පළවෙනි එකේ තියෙන්නේ චදොන් චාගා තසොත් තේ ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මෝටර රථ 5ක් තියෙනවා. ඒක වැරදි. දෙවෙනි එක නිවැරදි පිළිතුර. තුන්වෙනි එකේ තියෙන්නේ චදොන් චාගා ඉල්ගොප්තේ ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මෝටර රථ 7ක් තියෙනවා. ඒකත් වැරදි. හතරවෙනි එකේ තියෙන්නේ චදොන් චාගා ජොදොල්තේ ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මෝටර රථ 8ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. අපි එහෙනම් යමු 85 වෙනි ප්‍රශ්නෙට. 85 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෝටර රථ කිහිපයක්. මුලින්ම මෝටර රථ ගණන් කරගෙන ඉන්න ඕනේ. මෝටර රථ තියෙනවා han tu se ne tasot yosot ilgop yodol ahop. ඒ කියන්නේ
මෝටර රථ 9ක් තියෙනවා. අපි බලන්න ඕනේ අහොප් කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. මෙතන අහොප් කියලා තියෙනවා 4 වෙනි පිළිතුරේ. ඊළඟට බලන්න ඕනේ මෝටර රථ ගණන් කරන ඒකකය නිවැරදිද කියලා. මෙතන තේ කියලා තියෙන්නේ ඒකත් නිවැරදි. ඊළඟට චදුන් චාගා අහොප් තේ ඉසම්නිදා කියන්නේ මෝටර රථ 9ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර අංක 4. පළවෙනි එකේ තියෙන්නේ චදුන් චාගා යොසොත් කොත්තේ ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මෝටර රථ 6ක් තියෙනවා. ඒක වැරදි. ඊළඟට චදුන් චාගා එල්ගොප්තේ ඉසම්නිදා කියලා තියෙන්නේ මෝටර රථ 7ක් තියෙනවා. තුන්වෙනි එකේ තියෙන්නේ චදුන් චාගා යොදොල්තේ ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මෝටර රථ 8ක් තියෙනවා. ඊළඟට හතරවෙනි එකේ තියෙන්නේ චදුන් චාගා අහොප්තේ ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මෝටර රථ 9ක් තියෙනවා. හතරවෙනි පිළිතුර තමයි එහෙනම් නිවැරදි පිළිතුර. අපි එන යමු 86 වෙනි ප්‍රශ්නයට. 86 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ මුද්දර කීපයක්. මුලින්ම මුද්දර තියෙන ගාන ගණන් කරගන්න ඕනේ. මෙතන තියෙනවා han tu se ne. ඒ කියන්නේ මුද්දර 4ක් තියෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ නේ කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. මෙතන නේ කියලා තියෙනවා දෙවෙනි පිළිතුරේ. ඊළඟට බලන්න ඕනේ මුද්දර ගණන් කරන ඒකකය නිවැරදිද කියලා. මෙතන චන් කියලා තියෙන්නේ මුද්දර කඩදාසි වැනි දේවල් ගණන් කරන ඒකකය. එහෙනම් ඒකත් නිවැරදි. ඊළඟට උපයෝගා කියලා තියෙන්නේ මුද්දර උපයෝගා නේ චන් ඉසම්නිදා. මුද්දර 4ක් තියෙනවා. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. පළවෙනි එකේ තියෙන්නේ උපයෝගා සේචන් ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මුද්දර 3ක් තියෙනවා. ඒක වැරදි. දෙවෙනි එක නිවැරදි එක. තුන්වෙනි එකේ තියෙන්නේ උපයෝගා තසොච්චන් ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මුද්දර 5ක් තියෙනවා. ඒක වැරදි. හතරවෙනි එකේ තියෙන්නේ උපයෝගා යොසොච්චන් ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මුද්දර 6ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. ඊළඟට අපි යන් 87 වෙනි ප්‍රශ්නයට. 87 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මුද්දර කීපයක්. මුලින්ම මුද්දර තියෙන ගාන ගණන් කරගන්න ඕනේ. han tu se ne tasot. ඒ කියන්නේ මුද්දර 5ක් තියෙනවා. ඊළඟට tasot කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා බලන්න ඕනේ. tasot කියලා තියෙනවා පළවෙනි පිළිතුරේ. ඊළඟට මුද්දර ගණන් කරන ඒකකය නිවැරදිද කියලා බලන්න ඕනේ. මෙතන chan කියලා තියෙන්නේ මුද්දර කඩදාසි වැනි දේවල් ගණන් කරන ඒකකය. එහෙනම් පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. උපයෝගා තසොච්චන් ඉසම්නිදා. ඒ කියන්නේ මුද්දර 5ක් තියෙනවා. ඊළඟට දෙවෙනි පිළිතුරේ තියෙන්නේ උපයෝගා යොසොච්චන් ඉසම්නිදා. ඒ කියන්නේ මුද්දර 6ක් තියෙනවා. ඒක වැරදි. තුන්වෙනි එකේ තියෙන්නේ උපයෝගා ඉල්ගොප්චන් ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මුද්දර 7ක් තියෙනවා. ඒකත් වැරදි. හතරවෙනි එකේ තියෙන්නේ උපයෝගා යොදොල්චන් ඉසම්නිදා කියලා. ඒ කියන්නේ මුද්දර 8ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. එහෙනම් අපි යමු 88 වෙනි ප්‍රශ්නයට. 88 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ රූපවාහිනී කීපයක්. මුලින්ම තියෙන රූපවාහිනී ගාන ගණන් කරගන්න ඕනේ. han tu se ne tasot. ඒ කියන්නේ රූපවාහිනී 5ක් තියෙනවා. ඊළඟට බලන්න ඕනේ tasot කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. tasot කියලා තියෙනවා පළවෙනි පිළිතුරේ. ඊළඟට රූපවාහිනී ගණන් කරන ඒකකය නිවැරදිද කියලා බලන්න ඕනේ. මෙතන තේ කියලා තියෙන්නේ මෝටර රථ යන්ත්‍ර සූත්‍ර වැනි දේවල් ගණන් කරන ඒකකය. එහෙනම් ඒ ඒකකයත් නිවැරදි. ටෙලිවිෂනි තසොත්තේ ඉසම්නිදා. ඒ කියන්නේ ටෙලිවිෂන් 5ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. දෙවෙනි එකේ තියෙන්නේ ටෙලිවිෂනි යොසොත්තේ ඉසම්නිදා. ඒ කියන්නේ ටෙලිවිෂන් 6ක් තියෙනවා. ඒක වැරදි. ඊළඟට ටෙලිවිෂනි ඉල්ගොප්තේ ඉසම්නිදා කියලා තියෙන්නේ ටෙලිවිෂන් 7ක් තියෙනවා. ඒකත් වැරදි. ඊළඟට ටෙලිවිෂනි යොදොල්තේ ඉසම්නිදා කියන්නේ ටෙලිවිෂන් 8ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. එහෙනම් අපි යමු 89 වෙනි ප්‍රශ්නයට. 89 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ සෝල් නගරයේ තියෙන ගොඩනැගිල්ලක්. මුලින්ම අපි මේ ගොඩනැගිල්ලේ තියෙන තට්ටු ගණන් කරගන්න ඕනේ. අපි කලින් ඒකක කොරියානු ඉලක්කම් වලින් ගණන් කරාට තට්ටු වැනි දේවල් ගණන් කරන්නේ චීන ඉලක්කම් වලින්. ඉල් ඊ සම් සා. ඒ කියන්නේ තට්ටු 4ක් තියෙනවා. අපි සා කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා මුලින්ම හොයාගන්න ඕනේ. සා කියලා තියෙනවා තුන්වෙනි පිළිතුරේ. ඊළඟට බලන්න ඕනේ මේ පිළිතුරේ ඉතුරු ටික නිවැරදිද කියලා. චෙන්චාරි කොන්මුල්ලිම් නිදා කියන්නේ තට්ටු ගොඩනැගිල්ලක් වේ කියලා. එහෙනම් සා චෙන්චාරි කොන්මුල්ලිම් නිදා කියන්නේ තට්ටු 4ක ගොඩනැගිල්ලක් වේ. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. පළවෙනි එකේ කියන්නේ ඊ චෙන්චාරි කොන්මුල්ලිම් නිදා කියලා. ඒ කියන්නේ තට්ටු 2ක ගොඩනැගිල්ලක් වේ. ඒක වැරදි. ඊළඟට
දෙවෙනි එකේ කියනවා සම් චංචාරි කොන්මුල්ලිම් නිදා කියලා. ඒ කියන්නේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් වේ. තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර. හතරවෙනි එකේ කියන්නේ ඕ චංචාරි කොන්මුල්ලිම් නිදා කියලා. ඒ කියන්නේ තට්ටු පහක ගොඩනැගිල්ලක් වේ. එහෙනම් නිවැරදි පිළිතුර තමයි අංක 3. අපි එන යමු 90 වෙනි ප්‍රශ්නයට. 90 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කෝපි කෝප කීපයක්. මුලින්ම මෙතන කෝපි කෝප කීයක් තියෙනවද කියලා ගණන් කරන්න ඕනේ. han tu se ne tasot. ඒ කියන්නේ කෝපි කෝප පහක් තියෙනවා. ඊළඟට බලන්න ඕනේ තසොත් කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. මෙතන තසොත් කියලා තියෙනවා පළවෙනි පිළිතුරේ. ඊළඟට බලන්න ඕනේ කෝප ගණන් කරන ඒකකය නිවැරදිද කියලා. මෙතන චන් කියන්නේ කෝප ගණන් කරන ඒකකය. ඒකත් නිවැරදි. පළවෙනි එකේ තියෙන්නේ කෝපිකා තසොත් චන් ඉසම් නිදා. ඒ කියන්නේ කෝපි කෝප පහක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර තමයි අංක 1. දෙවෙනි එකේ තියෙන්නේ කෝපිකා යසොත් චන් ඉසම් නිදා කියලා. ඒ කියන්නේ කෝපි කෝප 6ක් තියෙනවා. ඒක වැරදි. ඊළඟට තියෙන්නේ කෝපිකා ඉල්කොප්චන් ඉසම් නිදා කියලා. ඒ කියන්නේ කෝපි කෝප 7ක් තියෙනවා. ඒකත් වැරදි. හතරවෙනි එකේ තියෙන්නේ කෝපිකා යොදොල්චන් ඉසම් නිදා. ඒ කියන්නේ කෝපි කෝප 8ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. එහෙනම් අපි යමු 91 වෙනි ප්‍රශ්නයට. 91 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ නිවාස කීපයක්. මුලින්ම බලන්න ඕනේ මෙතන නිවාස කීයක් තියෙනවද කියලා. නිවාස තියෙනවා han tu se. ඒ කියන්නේ නිවාස 3යි. ඊළඟට බලන්න ඕනේ සේ කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. සේ කියලා තියෙනවා 3 වෙනි පිළිතුරේ. ඊළඟට බලන්න ඕනේ නිවාස ගණන් කරන ඒකකය නිවැරදිද කියලා. මෙතන චේ කියලා තියෙන්නේ නිවාස ගොඩනැගිලි වගේ ගණන් කරන ඒකකය. ඊළඟට චිබි සේ චේ ඉසම් නිදා කියන්නේ නිවාස 3ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. පළවෙනි එකේ තියෙන්නේ චිබි han che ඉසම් නිදා කියලා. ඒ කියන්නේ නිවාස එකක් තියෙනවා. දෙවෙනි එකේ චිබි tu che ඉසම් නිදා කියන්නේ නිවාස දෙකක් තියෙනවා. තුන්වෙනි එක නිවැරදි පිළිතුර. හතරවෙනි එකේ තියෙන්නේ චිබි ne che ඉසම් නිදා කියන්නේ නිවාස හතරක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. අපි එහෙනම් යමු 92 වෙනි ප්‍රශ්නයට. 92 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ පොත් කීපයක්. මුලින්ම බලන්න ඕනේ මෙතන පොත් කීයක් තියෙනවද කියලා. පොත් තියෙනවා han tu se. ඒ කියන්නේ පොත් 3යි. ඊළඟට බලන්න ඕනේ සේ කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. සේ කියලා තියෙනවා පිළිතුරු 2. එහෙනම් ඊළඟට බලන්න ඕනේ පොත් ගණන් කරන ඒකකය කෝකෙද තියෙන්නේ කියලා. පොත් ගණන් කරන ඒකකයේ තියෙන්නේ ගොන් කියලා පළවෙනි පිළිතුරේ. එහෙනම් පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. චෙගි සේ ගොන් ඉසම් නිදා. දෙවෙනි පිළිතුරේ තියෙන්නේ සේ කියලා නිවැරදිව තිබ්බට චන් කියන්නේ කඩදාසි වැනි දේවල් ගණන් කරන ඒකකය. එහෙනම් ඒක වැරදි. තුන්වෙනි එකේ නේ කියලා තියෙන හින්දා එතන ප්‍රමාණය වැරදි හින්දා තුන්වෙනි පිළිතුරත් වැරදි. හතරවෙනි එකේ තියෙන්නේ චන් කියලා කඩදාසි ගණන් කරන ඒකකය. එතන නේ කියලා තියෙන හතර ප්‍රමාණයත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. අපි එහෙනම් යමු 93 වෙනි ප්‍රශ්නයට. 93 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ කොරියාවේ භාවිතා වෙන චෙක් පතක්. එහෙනම් අපි බලමු මේ පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. මේ පිළිතුරු හතරෙම වොන්චාරි සුපයෝ එම්නිදා කියලා තියෙනවා. වොන්චාරි සුපයෝ එම්නිදා කියන්නේ වොන් ප්‍රමාණයක චෙක් පතක කියලා. එහෙනම් අපි බලමු මේ චෙක් පතේ තියෙන ගාණ නිවැරදිව සටහන් වෙලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. එකේ කියනවා සිප්මාන් කියලා. සිප්මාන් කියන්නේ ලක්ෂයට. ඊළඟට පෙක්මාන් කියන්නේ මිලියනයට. ඊළඟට චොන්මාන් කියන්නේ මිලියන 10ට. ඊළඟට ඉරොක් කියන්නේ මිලියන 100ට. එහෙනම් නිවැරදි පිළිතුර තියෙන්නේ පළවෙනි එකේ. සිප්මාන් කියන්නේ ලක්ෂයයි. සිප්මාන් වොන්චාරි සුපයෝ එම්නිදා කියන්නේ වොන් ලක්ෂයක චෙක් පතකි. එහෙනම් 93 ප්‍රශ්නට නිවැරදි පිළිතුර අංක 1. එහෙනම් අපි ඊළඟට යමු 94 වෙනි ප්‍රශ්නයට. 94 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ රැස්වීමකට සහභාගී වෙලා ඉන්න මිනිසුන් 4 දෙනෙක්. එහෙනම් අපි බලමු මේ පිළිතුරු 4ෙන් නිවැරදි පිළිතුර තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. මේ පිළිතුරු 4ෙම සමානව තියෙන කොටස් ටික මුලින්ම අතාරින්න ඕනේ. මේක සමානව තියෙන්නේ වෛරල් හගොයිසම් නිදා කියලා. වෛරල් හගොයිසම් නිදා කියන්නේ රැස්වීමක් තබමින් ඉන්නවා කියලා. එහෙනම් ඊළඟට බලන්න ඕනේ මේ රැස්වීමට සහභාගී වෙලා ඉන්න මිනිසුන් ගණන දැක්වෙන නිවැරදි පිළිතුර කෝකද කියලා. පළවෙනි එකේ තියෙන්නේ සේසරමි කියලා. ඒ කියන්නේ මිනිසුන් 3 දෙනයි. දෙවෙනි එකේ තියෙන්නේ නේසරමි කියලා.
නේසරමි කියන්නේ මිනිසුන් 4 දෙනයි. එහෙනම් නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. තුන්වෙනි එකේ තියෙන්නේ තසොස්සරමි කියලා. ඒ කියන්නේ මිනිසුන් 5 දෙනයි. හතරවෙනි එකේ තියෙන්නේ යසොස්සරමි කියලා. යසොස්සරමි කියන්නේ මිනිසුන් 6 දෙනයි. එහෙනම් 94 ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර අංක 2. එහෙනම් අපි යමු 95 වෙනි ප්‍රශ්නයට. මේ ප්‍රශ්නේ පින්තූරේ ඉන්නේ ආයතනයක වැඩ කරන සේවකයන් පිරිසක්. අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මෙතන සේවකයන් කී දෙනෙක් ඉන්නවද කියලා. මේ පින්තූරේ විදිහට පිරිමි සේවකයන් ඉන්නවා 5 දෙනෙක්. ඒ වගේම ගැහැණු සේවකයන් 3 දෙනෙක් ඉන්නවා. අපි එහෙනම් යමු මේ පින්තූරයට අදාළව මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර තෝරන්න. පළවෙනි පිළිතුරේ කියන්නේ මුලින්ම කියනවා උරි සමුසිරේ චිග්ගුණන් මෝදු ඉල්ගොම්මියොන් නිම්නිදා. ඒ කියන්නේ අපේ ආයතනයේ සේවකයන් ඔක්කොම 7 දෙනෙක් ඉන්නවලු. මෙතන සේවකයන් 7ක් නෙවෙයි 8ක් ඉන්නවා. එහෙනම් ඒ පිළිතුර එතනින්ම වැරදි. ඒ වුණාට අපි ඊටු ටිකත් කතා කරලා බලමු. නම් ජගා තසොත්මියොන් කියනවා. ඒ කියන්නේ පිරිම් පුද්ගලයන් 5 දෙනයිලු. එහෙනම් ඒ කොටස නිවැරදි. ඊළඟට කියනවා යෝජගා තුමියොන් නිම්නිදාලු. ඒ කියන්නේ ගැහණු කට්ටිය දෙන්නයිලු. නැහැ මෙතන ගැහණු කට්ටිය 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. අපි යමු එහෙනම් දෙවෙනි පිළිතුරට. දෙවෙනි එකේ කියන්නේ ඔරි සමුසිරේ චිග්ගුණන් මෝදු ඉල්ගොම්මියොන් නිම්නිදා. ඒකෙත් කියන්නේ සේවකයන් ඔක්කොම 7 දෙනෙක් ඉන්නවා කියලා. එහෙනම් එතනින්ම දෙවෙනි පිළිතුරත් වැරදි. ඒක ඉතුරු කොටස නම් ජගා තුමියොන්ලු. ඒ කියන්නේ පිරිම් පුද්ගලයන් දෙන්නයිලු. නැහැ මෙතන පිරිම් පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා. ඊළඟට කියනවා යෝජගා තසොන්මියොන් නිම්නිදා. ඒ කියන්නේ ගැහණු පුද්ගලයන් 5 දෙනයිලු. නැහැ මෙතන ගැහණු පුද්ගලයන් 3 දෙනයි ඉන්නේ. එහෙනම් දෙවෙනි පිළිතුරත් වැරදි. එහෙනම් අපි යමු තුන්වෙනි එකට. තුන්වෙනි එක කියන්නේ ඔරි සමුසිරේ චිග්ගුණන් මෝදු යොදොල්මියොන් ඉම්නිදා. ඒ කියන්නේ අපේ ආයතනයේ සේවකයන් ඔක්කොම 8 දෙනයිලු. ඒ කොටස නිවැරදි. ඊළඟට කියනවා නම් ජගා තසොත්මියොන් කියලා. ඒ කියන්නේ පිරිම් පුද්ගලයන් 5 දෙනයිලු. ඒ කැලලත් නිවැරදි. ඊළඟට තියෙන්නේ යෝජගා සේමියොන් නිම්නිදා. ඒ කියන්නේ ගැහණු පුද්ගලයන් 3 දෙනයිලු. එහෙනම් ඒ පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අපි එහෙනම් හතරවෙනි පිළිතුරත් බලමු. හතරවෙනි පිළිතුරේ තියෙන්නේ උරි සමුසිරේ චිග්ගුණන් මෝදු යොදොම්මියොන් නිම්නිදා. ඒ කියන්නේ අපේ ආයතනයේ ඔක්කොම සේවකයන් 8 දෙනයි. ඒ කොටස හරි. ඊළඟට නම් ජගා සේමියොන්. ඒ කියන්නේ පිරිම් පුද්ගලයන් 3 දෙනයි. නැහැ මෙතන පිරිම් පුද්ගලයන් 5 දෙනෙක් ඉන්නවා. ඊළඟට යෝජගා තසොත්මියොන් කියනවා. ඒ කියන්නේ ගැහණු පුද්ගලයන් 5 දෙනයිලු. එහෙනම් හතරවෙනි පිළිතුරත් වැරදි. එහෙනම් 95 ප්‍රශ්නෙට උත්තරේ අංක 3. අපි එහෙනම් යමු 96 වෙනි ප්‍රශ්නයට. 96 වෙනි ප්‍රශ්නේත් පින්තූරේ ඉන්නේ ආයතනයක වැඩ කරන සේවකයන් කීප දෙනෙක්. අපි මුලින්ම බලමු මෙතන සේවකයන් කී දෙනෙක් ඉන්නවද කියලා. මෙතන පිරිම් පුද්ගලයන් 5 දෙනෙකුයි ගැහණු පුද්ගලයන් 2 දෙනෙකුයි ඉන්නවා. එහෙනම් අපි බලමු මේ පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර කීවෙනි පිළිතුරේද තියෙන්නේ කියලා. එකේ කියනවා උරි සමුසිරේ චිග්ගුණන් මෝදු ඉල්ගොම්මියොන් ඉම්නිදා. ඒ කියන්නේ අපේ ආයතනයේ ඔක්කොම සේවකයන් 7 දෙනෙක් ඉන්නවා. ඊළඟට කියනවා නම් ජගා තසොත්මියොන්. ඒ කියන්නේ පිරිම් පුද්ගලයන් 5 දෙනයිලු. ඒ කැලල නිවැරදි. ඊළඟට යෝජගා තුමියොන් නිම්නිදා කියලා කියනවා. ඒ කියන්නේ ගැහණු පුද්ගලයන් 2 දෙනෙක් ඉන්නවා. අපිට එහෙනම් පළවෙනි පිළිතුරෙන්ම මේකට නිවැරදි පිළිතුර හම්බුණා. එහෙනම් අපි ඊළඟට බලමු දෙවෙනි පිළිතුරත් සාකච්ඡා කරලා. දෙවෙනි එකේ තියෙන්නේ උරි සමුසිරේ චිග්ගුණන් මෝදු ඉල්ගොම්මියොන් නිම්නිදා. පළවෙනි කොටස නිවැරදි. ඊළඟට නම් ජගා තුමියොන් කියනවා. පිරිම් පුද්ගලයන් දෙන්නයිලු. නැහැ පිරිම් පුද්ගලයන් 5 දෙනෙක් ඉන්නවා. ඊළඟට යෝජගා තසොත්මියොන් නිම්නිදා කියලා කියනවා. ඒ කියන්නේ ගැහණු පුද්ගලයන් 5 දෙනයිලු. නැහැ මෙතන ඉන්නේ ගැහණු පුද්ගලයන් 2 දෙනයි. එහෙනම් දෙවෙනි පිළිතුර වැරදි. තුන්වෙනි එකේ තියෙන්නේ උරි සමුසිරේ චිග්ගුණන් මෝදු යොදොල්මියොන් නිම්නිදා. ඒ කියන්නේ අපේ ආයතනයේ ඔක්කොම සේවකයන් 8 දෙනයිලු. එහෙනම් එතනින්ම මේ පිළිතුර වැරදි. ඊළඟට කියනවා නම් ජගා තසොත්මියොන් කියලා. ඒ කියන්නේ පිරිම් පුද්ගලයන් 5 දෙනයිලු. ඒ කොටසත් නිවැරදි. ඊළඟට කියනවා යෝජගා සේමියොන් නිම්නිදා කියලා. ඒ කියන්නේ ගැහණු පුද්ගලයන් 3 දෙනයි කියලා. නැහැ මෙතන ඉන්නේ ගැහණු පුද්ගලයන් 2 දෙනයි. එහෙනම් තුන්වෙනි පිළිතුරත් වැරදි. හතරවෙනි එකේ කියන්නේ උරි සමුසිරේ චිග්ගුණන් මෝදු යොදොල්මියොන් නිම්නිදා. ඒ කියන්නේ අපේ ආයතනයේ ඔක්කොම සේවකයන් 8 දෙනයි කියලා. ඒක එතනින්ම වැරදි. ඊළඟට තියෙනවා නම් ජගා සේමියොන් කියලා.
ඒ කියන්නේ පිරිමි පුද්ගලයන් 3 දෙනයිලු. නැහැ පිරිමි පුද්ගලයන් 5 දෙනයි. ඊළඟට යෝජගා තසොත්මයන් නිම්නිදා කියලා කියනවා. ඒ කියන්නේ ගැහැණු පුද්ගලයන් 5 දෙනෙක් ඉන්නවලු. ඒ කොටසත් වැරදි. එහෙනම් 96 ප්‍රශ්නෙට උත්තරේ අංක 1. එහෙනම් අපි යමු 97 වෙනි ප්‍රශ්නයට. 97 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ ආයතනයක සේවකයන් පිරිසක්. අපි එහෙනම් බලමු මේ පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. අපි මුලින්ම බලමු මෙතන සේවකයන් කී දෙනෙක් ඉන්නවද කියලා. මෙතන පිරිමි සේවකයන් 3 දෙනෙක් සහ ගැහැණු සේවකයන් 5 දෙනෙක් ඉන්නවා. ඔක්කොම සේවකයන් 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් අපි මුලින්ම බලමු පළවෙනි පිළිතුර. මුලින්ම උරි සමුසිරේනන් මෝදු යෝජා චිග්ගොන් මාන් ඉසම්නිදා. ඒ කියන්නේ අපගේ ආයතනයේ සිටින්නේ කාන්තා සේවිකාවන් පමණයි. පළවෙනි පිළිතුර වැරදි. මෙතන පිරිමි සේවකයෝත් ඉන්නවා. එහෙනම් අපි යමු දෙවෙනි පිළිතුරට. දෙවෙනි එකේ තියෙන්නේ උරි සමුසිරේනන් යෝජා චිග්ගොනි සේමියොන් පක්කේ අපසම්නිදා. ඒ කියන්නේ අපගේ ආයතනයේ කාන්තා සේවකයන් 3 දෙනෙකුට වඩා නැහැ. ඒ පිළිතුරත් වැරදි. අපි නම් බලමු තුන්වෙනි පිළිතුර. තුන්වෙනි එකේ තියෙන්නේ උරි සමුසිරේනන් නම්ජා චිග්ගොනි යෝජා චිග්ගොන් පොදා තූමියන් තෝ මාන්සම්නිදා. ඒ කියන්නේ අපගේ ආයතනයේ පිරිමි සේවකයන් ගැහැණු සේවකින්ට වඩා දෙන්නෙක් වැඩි. ඒ පිළිතුරත් වැරදි. අපි එහෙනම් බලමු හතරවෙනි පිළිතුර. හතරවෙනි පිළිතුරේ තියෙන්නේ උරි සමුසිරේනන් යෝජා චිග්ගොනි නම්ජා චිග්ගොන් පොදා තූමියන් තෝ මාන්සම්නිදා. ඒ කියන්නේ අපගේ ආයතනයේ ගැහැණු සේවිකාවන් පිරිමි සේවකයන්ට වඩා දෙන්නෙක් වැඩි. ඒ පිළිතුර තමයි නිවැරදි පිළිතුර. එහෙනම් 97 ප්‍රශ්නට උත්තරේ අංක 4. එහෙනම් අපි යමු 98 වෙනි ප්‍රශ්නයට. 98 වෙනි ප්‍රශ්නේ පින්තූරේ ඉන්නේ පවුලේ සමාජිකයින් කීප දෙනෙක්. අපි එහෙනම් බලමු මේ පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර කෝකද කියලා. මුලින්ම අපි පින්තූරේ ඉන්නේ කවුද කියලා හඳුනාගෙන ඉමු. මේ පින්තූරේ ඉන්නේ ආච්චි, අම්මයි, තාත්තයි, සහෝදරියෝ දෙන්නෙකුයි. එහෙනම් අපි බලමු මේ පිළිතුරු හතරෙන් නිවැරදි එක කෝකද කියලා. මුලින්ම කියනවා උරි කජගන් මෝදු නේමියොන් නිම්නිදා කියලා. ඒ කියන්නේ අපේ පවුලේ ඔක්කොම 4 දෙනයිලු. නැහැ මෙතන පවුලේ 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් ඒක එතනින්ම වැරදි. ඊළඟට කියනවා හල්මොනි, ආච්චි, ඒක හරි. ඊළඟට පොමෝනිම් දෙමාපියෝ ඒකත් හරි. චෝ මම ඊළඟට කරිගෝ යොදොන්සෙනි ඉසම්නිදා කියලා. ඒ වගේම සහෝදරියෙක් ඉන්නවා කියලා. ඒ කොටස නිවැරදි වුණාට මෙතන 4 තියෙන හින්දා පළවෙනි පිළිතුර වැරදි. ඊළඟට අපි බලමු දෙවෙනි පිළිතුර. දෙවෙනි එක කියන්නේ ඔරි කජගොන් මෝදු නේමියොන් නිම්නිදා කියලා. ඒ කියන්නේ අපේ පවුලේ ඔක්කොම 4 දෙනයිලු. එහෙනම් ඒ පිළිතුරත් එතනින්ම වැරදි. ඒක කියනවා හරබොජි, ඒ කියන්නේ සීයා, මේකේ සීයා කෙනෙක් නැහැ. ඊළඟට පුමෝනිම් දෙමාපියෝ, ඊළඟට චෝ මම කරිගෝ නම්දොන්සෙනි ඉසම්නිදා. ඒ කියන්නේ ඒ වගේම මල්ලි කෙනෙක් ඉන්නවලු. එහෙනම් දෙවෙනි පිළිතුරත් වැරදි. තුන්වෙනි එක කියන්නේ උරි කජගන් මෝදු තසොත් මෙයොන් නිම්නිදා. ඒ කියන්නේ අපේ පවුලේ ඔක්කොම 5 දෙනයිලු. 5 දෙනෙක් ඉන්නවා. ඒ කොටස නිවැරදි. ඊළඟට බලමු හල්මොනි, ආච්චි, පුමෝනිම් දෙමාපියෝ, ඊළඟට චෝ මම කරිගෝ ඒ වගේම යොදොන්සෙනි ඉසම්නිදා. ඒ වගේම නංගි කෙනෙක් ඉන්නවා. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට අපි බලමු හතරවෙනි පිළිතුර. හතරවෙනි පිළිතුරේ කියන්නේ උරි කජගන් මෝදු තසොත් මෙයොන් නිම්නිදා. ඒ කියන්නේ අපේ පවුලේ ඔක්කොම 5 දෙනයිලු. ඒක නිවැරදි. ඊළඟට හරබොජි සීයා, මේක සීයා කෙනෙක් නැහැ. ඊළඟට පුමෝනිම් දෙමාපියෝ, චෝ මම කරිගෝ ඒ වගේම නම්දොන්සෙනි ඉසම්නිදා. ඒ වගේම මල්ලි කෙනෙක් ඉන්නවලු. එහෙනම් හතරවෙනි පිළිතුරත් වැරදි. එහෙනම් 98 ප්‍රශ්නෙට උත්තරේ අංක 3. අපි එහෙනම් යමු 99 වෙනි ප්‍රශ්නයට. 99 වෙනි ප්‍රශ්නේත් පින්තූරේ ඉන්නේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙක්. එහෙනම් අපි බලමු මේ කවුද ඉස්සෙල්ලාම ඉන්නේ කියලා. උඩින්ම ඉන්නවා ආච්චි සීයයි, ඊළඟට අම්මයි තාත්තයි, ඊළඟට සහෝදරියකුයි සහෝදරයෙකුයි ඉන්නවා. අපි එහෙනම් බලමු මේකේ පළවෙනි පිළිතුර දිහා. පළවෙනි පිළිතුරේ කියන්නේ උරි කජගන් මෝදු තසොත් මෙයොන් ඉම්නිදා කියලා. ඒ කියන්නේ අපේ පවුලේ ඔක්කොම 5 දෙනෙක් ඉන්නවලු. මේ පවුලේ ඔක්කොම 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් පළවෙනි පිළිතුර එතනින්ම වැරදි. ඒක ඊළඟට කියනවා හල්මොනි, ඒ කියන්නේ ආච්චි, හරි. ඊළඟට අපොජි, ඒ කියන්නේ තාත්තා, ඊළඟට ඔමොනි අම්මා, නම්දොන්සෙන් කියන්නේ මල්ලි, කරිගෝ ඒ වගේම චෝයිම් නිදා, ඒ කියන්නේ මම ඉන්නවා. එහෙනම් ඒ පිළිතුර කොහොමත් වැරදි. අපි එහෙනම් යමු දෙවෙනි පිළිතුරට. දෙවෙනි පිළිතුරේ කියන්නේ
උරි කජගන් මොදු තසොත් මෙොන් නිම්නිදා කියලා. ඒකෙත් කියන්නේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා කියලා. ඒ කොටසත් වැරදි. ඊළඟට කියනවා හරබොජි ඒ කියන්නේ සීයා ඒක හරි. අපොජි තාත්තා ඊළඟට ඔමොනි අම්මා ඊළඟට ඔන්නි කියන්නේ සහෝදරිය ඊළඟට කරිගෝ ඒ වගේම චෝයිම්නිදා ඒ කියන්නේ මම චෝ කියන්නේ සහෝදරයා මේකේ චෝ කියන්නේ සහෝදරියට එහෙනම් ඒ කොටසේ ඒකත් වැරදි එහෙනම් අපි යමු තුන්වෙනි එකට තුන්වෙනි එකේ තියෙන්නේ උරි කජගන් මොදෝ යසොත් මෙව නිම්නිදා කියලා ඒ කියන්නේ අපේ පවුලේ ඔක්කොම 6 දෙනායිලු ඒ කොටස නිවැරදි ඊළඟට කියනවා හරපොජි සීයා හල්මොනි ආච්චි ඔප්පා සේමෙොන් ඒ කියන්නේ සහෝදරයෝ 3 දෙනායිලු මෙතන සහෝදර එක්කෙනා ඉන්නේ එහෙනම් ඒ කොටස කොහොමත් වැරදි කරිගෝ චෝයිම්නිදා ඒ වගේම මම ඉන්නවලු එහෙනම් තුන්වෙනි පිළිතුරත් වැරදි හතරවෙනි එකේ තියෙන්නේ උරි කජගන් මොදු යොසොත් මෙොන් නිම්නිදා ඒ කියන්නේ අපේ පවුලේ ඔක්කොම 6 දෙනයි ඒක නිවැරදි ඊළඟට හරබොජි සීයා හල්මොනි ආච්චි පුමෝනිම් දෙමාපියෝ නම්දොන්සෙන් කියන්නේ මල්ලි ඊළඟට කරිගෝ චෝයිම්නිදා ඒ කියන්නේ ඒ වගේම මම ඉන්නවා එහෙනම් 99 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4. එහෙනම් අපි යමු 100 වෙනි ප්‍රශ්නයට. 100 වෙනි ප්‍රශ්නේ පින්තූරේ තියෙන්නේ තේ කෝප්ප 7ක්. අපිට මේක කාලය වැය කරන්නේ නැතුව ලේසියෙන්ම පිළිතුරු හොයාගන්න පුළුවන්. අපි 4 කියන්නේ ඉල්ගොප් කියලා. එහෙනම් බලන්න මෙතන ඉල්ගොප් කියලා තියෙන්නේ කීවෙනි පිළිතුරේද කියලා. මේකේ ඉල්ගොප් කියලා තියෙනවා දෙවෙනි පිළිතුරේ. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. හොන්ජගා ඉල්ගොප්චන් ඉසම්නිදා කියන්නේ තේ කෝප්ප 7ක් තියෙනවා. පළවෙනි එකේ යොසොත් කියලා කියන්නේ 6යි. ඊළඟට යොදොල් කියලා කියන්නේ 8යි. අහොප් කියන්නේ 9යි. අපිට ලේසියෙන්ම දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර ලෙස ගන්න පුළුවන්. හරි. අපි මේ වෙනකොට ප්‍රශ්න 2000 පොතේ ප්‍රශ්න 100ක් සාකච්ඡා කරලා ඉවරයි. අපි එහෙනම් 101 ඉඳන් ඉදිරියට තියෙන ප්‍රශ්න ටික ඊළඟ වීඩියෝ වලින් සාකච්ඡා කරමු.